යාළුවනේ ඔන්න ඔයාලට channel එක subscribe කරන්න. පරණගම කියන ගම්මානේ තාත්තෙකුයි දුවෙකුයි ජීවත් වුණා. මේ තාත්තයි දුවයි හරිම අමාරුවෙන් තමා ජීවත් වුනේ. ඉතින් මේ තාත්තයි දුවයි එදා වේල හොයාගන්නේ හරිම අමාරුවෙන්. තාත්තගේ රැකියාව තමයි සපත්තු මහන එක. උදේ නගරයට යන තාත්තා කැඩිච්ච සපත්තු ටික හදලා දීලා හම්බෙන පොඩි මුදලත් අරන් හවස් වෙලා තමයි ගෙදරට එන්නේ. දවසක් ඕම එනකොට හොඳටම වහින්න ගත්තා. ඉතින් මේ වැස්සත් එක්ක කලබලයාව තාත්තගේ කකුල පැටලිලා වැටුණා. අනේ අම්මේ මගේ කකුල. දරුවෝ මෙහෙට ආවනම් මගේ පුතා. මේනම තාත්තේ. ඇයි තාත්තේ තාත්තට අමාරුද? මොනවද තාත්තට ගේන්න ඕන? අනේ පුතේ මම මේ කල්පනා කරේ මම හොඳට ඉදිද්දිත් අපි දෙන්න කොච්චර අමාරුවෙන්ද ජීවත් වුනේ. එහෙම මේ අනතුරත් එක්ක දැම්මට කිසි දෙයක් කරගන්න බැරි එකේ මගේ කෙල්ල මොනවා කරන්නද කියලා මයි පුතේ. අනේ තාත්තේ තාත්තා ඒ ගැන කල්පනා කරන්න නැතුව ඉන්නකෝ. නැත්තම් තාත්තා තවත් අසනීප වෙයි. තාත්තට එහෙම කීවට මොකද? මට නම් හිතා ගන්න බෑ මම මොකද කරන්න කියලා. තාත්තව ජීවත් කරන්න මොනවද දැන් කරන්න දෙයනේ මං? මට මතකයි දවසක් වලව්වේ රාජ් මහත්තයා තාත්තව හම්බෙන්න ඇවිත් පොඩි මහත්තයාගේ වැඩ ටික කරලා දෙන්න කවුරු හරි හොයලා දෙන්න කීවා. හෙටම ගිහින් මම රාජ් මහත්තයාව හම්බෙන්න ඕන. රාජු මහත්තයා මම ආවේ. රාජු මහත්තයා දවසක් ආවේ තාත්තව හම්බෙන්න. තාත්තට ඒ කීව පණිවිඩයට තමයි මං ආවේ. පොඩි මහත්තයාගේ වැඩට කවුරු හරි හොයලා දෙන්න කියලා කීවේ. මට පුළුවන් පොඩි මහත්තයාගේ වැඩ ටික කරන්න. අප්පට බොලේ මේකට කැමති වෙන්න ඕන දෙපාරක් නොහිතම. වාසී හරි ළමයා. එහෙනම් අද ඉදම වැඩ පටන් ගමුකෝ. ගනුදෙනු නම් ඕන් දිනපතා බෑ. සති දෙකකට සැරයක්වත් තමා. ඉතින් ඔන්න ඔහොම අවසරය හම්බුන ගමම්ම චූටික්කි රාජු මහත්තයා ගෙදර වැඩ පටන් ගත්තා. මොන වැඩ තිබ්බත් ගෙදරට දුවලා තාත්තට කෑම බෙහෙත් දෙන්න නම් චූටික්කි අමතක කළේ නෑ. චූටික්කිගේ මේ මහන්සි වීම ගැනත් පොඩි කාලෙදිම තමන්ගේ දුවට තමන් නිසා වුණ දේ ගැනත් තාත්තා නම් ගොඩාක් දුකෙන් හිටියේ. හැබැයි තාත්තට කරන්න දෙයක් තිබ්බේ නෑ. තමන්ගේ දුවට කවදා හරි ජීවිතේ දිනන්න පුළුවන් වෙන්න කියලා මේ තාත්තා හැමතිස්සෙම ප්‍රාර්ථනා කළා. දවසින් දවස ගෙවුණා. චූටික්කි ගොඩාක් මහන්සි වෙලා වැඩ ටික කරත් පොඩි මහත්තයාගේ බැනුම් වලිනුයි අහංකාරකමිනුයි අඩුවක් තිබ්බෙම නෑ. චූටික්කි අඬපු නැති දවසක් නැති තරම්. මේ නැහැදිච්ච ඉඟන කෙල්ල තමුන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නවා ඔයි. මගේ යාළුවෝ ඉස්සරහා මට ලැජ්ජ නොකර කෑම නාස්ති කරන්න එපා, කෑම විසික්කන්න එපා. තමුසේ මට කියලා දෙන්න එනවද? කවුරු කියලාද ඔහේ ඉතින් ඉන්නේ මං? කෑම කෑවත් විසිකරත් මේ හැමදේම මගේ දේවල්. ඔහෙට ඒ වගේම වැඩක් නෑනේ. තේරුණාද? නැහැදිච්ච හිඟන කෙල්ල.
ඉතින් මේ හැමදේම ඉවසගෙන චූටික්කි වැඩ කරේ. තාත්තටයි චූටික්කිටයි වෙන ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා. ඉතින් සති දෙකක් අවසානයේ චූටික්කි තමන් වැඩ කරපු සල්ලි ඉල්ලන්න රාජු මහත්තයා ළඟට ගියා. ලොකු මහත්තයෝ, මම සති දෙකක් දැන් වැඩ කරා. මට සල්ලි ගන්න තියෙනවද? මට කීයක් හරි දෙන්න පුළුවන්ද? තාත්තගේ බෙහෙත් ටිකත් ඉවරයි. බෙහෙත් ටික ගන්න ඕන තාත්තට. මොනවා මොන සල්ලියක්ද කෙල්ලේ? තමුන් හිතන් ඉන්නේ තමුන්ටයි තාත්තටයි මේ ටිකේ කන්න දුන්නේ නිකන් කියලාද? ඉතුරුණු කෑම තුන් වේටම දුන්නට මොකද? වැඩියෙන් උයන්නේ පිහන්නේ මේ කෙල්ලටයි තාත්තටයි ගෙනියන්න නොවේ. ඔහෙලා කන කෑම් බීම වගේ නෙවෙයි. මේවට බර ගාණක් වෙනවා. ඉතින් තව ගණ්ඩ සල්ලි තියේද කෙල්ලේ? අනේ දෙවියනේ, මම මොකද්ද දැන් කරන්නේ? මට නම් මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ. හෙට ඉඳන් තාත්තයි මායි බඩගින්නේ. අනික තාත්තට ඕන බෙහෙත් ගන්නෙ කොහොමද? අනේ අම්මේ, ඔයාවත් අපි ගාව හිටියනම් මට ගොඩාක් තනිකමක් දැනෙනවා අම්මේ. ඉතින් චූටික්කි හරිම අසරණකමින් මේ විදියට කල්පනා කරන්න වුණා. දරුවෝ, ඔයා හොඳින් නේද? ඔයා තනි වෙලා නෑ මගේ දුවේ. අනේ කවුද ඔයා? කොහේ ඉඳලාද ඔයා ආවේ? බලන්නකෝ ඔයාගේ ලස්සන. මම මේ දකින්නේ හීනයක්ද? අනේ ඇත්තටම ඔයා කවුද කියලා කියන්නකෝ. ඔයා සුරංගනාවියක්ද? දරුවෝ, ඔයා ගොඩාක් හොඳ දරුවෙක්. ඒක මම හොඳටම දන්නවා. ඔයාගේ අම්මා තමයි මාව මෙතෙන් එව්වේ. අම්මගේ ඉල්ලීමට තමයි මම මෙතෙන් ආවේ. ඔයාත් හොඳ ගතිගුණ තියෙන දරුවෙක් හින්දා. ඔයාගේ අම්මා මෙන්න මේ පොත ඔයාට දෙන්න කීවා. මේ පොත පෙරලා ඔයාට පුළුවන් ඔයා කැමති දෙයක් ඉල්ලන්න. හැබැයි එකපාරක් විතරයි ඔයාට ඉල්ලන්න පුළුවන්. යන්න දුවේ. මේ පොත ඔයාට පිට වෙයි. අනේ ඔය ඇත්තම්ද සුරංගනාවේ? දන්නවද මට කොච්චර සතුටුද කියලා? ඔයාට ගොඩාක් ස්තුතියි. අපේ අම්මට කියන්න මං අපේ අම්මට ගොඩාක් ආදරෙයි කියලා. අම්මා නැතුව මට ගොඩාක් පාළුයි කියන්න. මම දන්නවා අම්මා හොඳ තැනක ඉන්නවා කියලා. ඒකනේ මෙච්චර ලස්සන සුරංගනාවියක් මම ගාවට එව්වේ. අපේ අම්මත් සුරංගනාවියක් වෙලා ඇත්තේ. ගොඩාක් ස්තුතියි සුරංගනාවේ. ගොඩාක් ස්තුතියි ඔයාට. තාත්තේ මේ අහන්නකෝ. අනේ ඇයි දරුවෝ මේ කලබලෙන්? මොකද්ද මගේ පුතේ උනේ? මොකද්ද මගේ පුතාගේ අතේ තියෙන්නේ? ඉතින් චූටික්කි රාජු මහත්තයාලා ගෙදර වෙච්ච සිද්ධිය, අතරමඟදී යාට හම්බුණ සුරංගනාවියයි මැජික් පොතයි ගැනත් තාත්තට කිව්වා. අනේ පුතේ, මට නම් හිතා ගන්න බෑ දරුවෝ මේ වෙන දේවල්. මොනවා වුණත් කෙල්ලේ අම්මා කොහේ හරි ඉඳන් අපි දිහා බලාන ඇත්තේ. මගේ මැනිකට කවදාවත් වැරදින්නේ නෑ පුතේ. මගේ දුව ගොඩාක් හොඳ දරුවෙක්. ඔව් තාත්තේ, අපි දෙන්නට පුළුවන් තාත්තේ ආයෙත් හිටියා වගේම ලස්සනට සතුටින් ජීවත් වෙන්න. ඉතින් චූටික්කි තමන්ගේ එකම ප්‍රාර්ථනාව
තාත්තගේ කකුල සනීප කරලා දෙන්න කියලා මැජික් පොතෙන් ඉල්ලුවා. දන්නවද පුතේ අද මම මේ සනීප වෙලා මෙහෙම සතුටින් ඉන්නේ මගේ දුව නිසා. මගේ දුවගේ හොඳ ගතිගුණ නිසා. මගේ පුතාගේ අම්මා තාන් අර අහසට වෙලා තරුවක් වෙලා අපි දිහා බලන් ඇති මගේ පුතේ. දැන් පුතාට එමටයි දෙන්නටම ආයෙත් හිටියා වගේම සතුටින් ඉන්න පුළුවන් මගේ පුතේ.